අපි රචනාවක් ලියමු. මාතෘකාව මාදුටු ලස්සනම නගරය. ශ්‍රී ලංකාවේ ඇති නගර අතරින් මාදුටු ලස්සනම නගරය මහනුවර නගරය. එය මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. භූමියේ පිහිටීම හා දේශගුණය හේතු කොටගෙන මහනුවර නගරය අලංකාර වී ඇත. එක් පසකින් ගලන මහවැලි ගංගාවෙනොත් අනෙක් පසෙන් පිහිටි හන්තාන කඳු වැටියනොත් මැදට වන්නට පිහිටා ඇති මහනුවර නගරය දෙස් විදෙස් සංචාරකීන්ගේ ආකර්ෂණය දිනාගෙන ඇති නගරයකි. දෙවන ඡේදය මහනුවර අතිපූජනීය නගරයකි. මන්දයත් බුදුන් වහන්සේගේ දන්තධාතුන් වහන්සේ වැඩ සිටින දළදා මාලිගාව නගරය මධ්‍යයේ පිහිටා තිබීමයි. දළදා වහන්සේට ගෞරව කිරීම පිණිස වාර්ෂිකව පවත්වන ඇසළ මහා පෙරහැර ශ්‍රී ලංකාවේ ඇති දර්ශනීයම පෙරහැරයි. තුන්වෙනි ඡේදය ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානතම උද්භිද උද්‍යානයේ පිහිටා ඇත්තේද මහනුවර නගරයට ආසන්නව පේරාදෙණියේය. එය අලංකාර මල් වර්ග, පෞරාණික ශාක, උද්භිද විද්‍යාත්මක ශාක වර්ග වලින් පිරී ඇති නිසා නරඹන්නෝ සතුටින් පිනා යති. හතරවන ඡේදය මහනුවර නගරය ආසන්නයේ දළදා මාලිගාවට නුදුරින් පිහිටා ඇති නුවර වැව නගරය අලංකාර කරන තවත් එක් ස්ථානයකි. දෙස් විදෙස් සංචාරකීන්ගේ සිත් සතුටු කරමින් සංචාරක බෝට්ටු සේවාවක්ද එහි පවත්වාගෙන යයි. අවසාන ඡේදය මහනුවර නගරයට පිවිසීමට ඇති මාර්ග සුවිශේෂී වේ. එක් මාර්ගයක් බංගු 18ක් පසු කරමින් විවිධ හැඩතල මවමින් ගමන් කළ යුතුව ඇති අතර අනෙක් පසින් ඇති මාර්ගය ගිරිදුර්ග කපලු පසු කරමින් සිත් ගන්නා සුළු පරිසරයකින් ගමන් කිරීමට තිබීම මහනුවර නගරයේ වටිනාකම තව තවත් වැඩිවීමට හේතු වී ඇත. මහනුවර ශ්‍රී ලංකාවේ අවසාන රාජධානිය ලෙස රජවරුන් තෝරා ගැනීමට බලපා ඇත්තේද මේ ආරක්ෂිත පිහිටීම හේතු කොටගෙන වෙන්නට ඇත.